සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට අද අපි මේ ගෙනල්ලා තියෙනවා BOC බැංකුවේ trainee staff assistant job vacancy එකක්. මේකට apply කරන්නේ කොහොමද? ඉල්ලන qualification මොනවද කියලා අපි මේ වීඩියෝෙන් බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලට මෙතන දෙන්න ඕන link එක මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලා එතනින් එන්න මේ vacancy එකට පළවෙනිට ඉල්ලන සුදුසුකම් තමයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනි කියනවා. දෙවෙනියට කියන්නේ මව් භාෂාව ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව අවම වශයෙන් සම්මාන 5ක් සමගින් එකම වර්ගයේදී ලබාවත් විෂයන් 6කින් අප සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනි. ඒ කියන්නේ ඉංග්‍රීසි ගණිතයයි සිංහලයි ඇතුළුව සම්මාන 5කින් O level පාස් වෙලා තියෙන්න ඕනි කියනවා. සහ සාමාන්‍ය ඉංග්‍රීසි සාමාන්‍ය දැනුම සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හැර විෂයන් 3කින් අපොස උසස් පෙළ සමත් වෙන්න ඕනි කියනවා. එකම අවස්ථාවකදී. එතකොට මේ දෙකෙන් එකක් තියෙනවා නම් එයාලා යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අමතර සුදුසුකම් තමයි සාමාන්‍ය වඩා අන්තර්බුද්ධ සම්බන්ධතා සහ සංවේදන කුසලතා තියෙන්න ඕනි කියනවා. පසුබට උත්සාහය හා කැපවීම මඟ පෙන්වීමේ හැකියාව තියෙන්න ඕනි කියනවා. කාලය ඉලක්ක කරා වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා නම් මෙයාලා අමතර සුදුසුකම් ලෙස ගන්නවා කියනවා. වයස බලන්නේ 24ට අඩු 24ට අඩු ඕන කෙනෙක්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. මෙයාලා තව කියනවා නියම සහ කොන්දේසි කියලා කියනවා. පුහුණු කාලය වසර 2ක් වන අතර පුහුණු කාලය තුල මාසික දීමනාව රුපියල් 55000ක් ගෙවනවා කියනවා. සහ දෙවන වසරේ 70000ක් ගෙවනවා කියලා කියනවා මෙයා. මෙම තනතුර බැංකුවේ සේවාවේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි වලට සහ සාමාන්‍ය බැංකු තුරට යටත් වේ. බැංකුවේ කෘත්‍යවත් වන පරිදි පුහුණුවේ අවශ්‍ය සපුරාලීමෙන් පසු ස්ථීර සේවය මණ්ඩලයේ මාණ්ඩලික සහකාර එක ශ්‍රේණියේ ස්ථීර කරනු ලබන. මේකෙන් හරියට මේ පුහුණුව අවසන් කරොත් එක ශ්‍රේණියෙන් ස්ථීර කරනවා කියලා තමයි මෙයා කියන්නේ. සාමාන්‍ය වැඩ කරන වේලාව සහ සතියාන්ත නිවාඩු දිනවලදී වඩා වැඩ කිරීමේ අපේක්ෂා කරනවා කියනවා. කර්මනාකර්තයේ වෙනත් ආකාරයෙන් තීරණය නොකළහොත් පුහුණුලාභී පවරා ඇති පළාතේ අවම වශයෙන් අවුරුදු 5ක් අනිවාර්ය කාලය පුහුණු තුළ සේවය කරන්න ඕනේ. ඒ කියන්නේ කර්මනාකරණ විසින් තීරණය කළොත් පුහුණුලාභියා පවරා ඇති ප්‍රදේශය. ඒ කියන්නේ තමන් ජීවත් වෙන ප්‍රදේශය නැතුව තීරණය කරන ප්‍රදේශයක අවුරුදු 5ක් සේවය කරන්න ඕනි කියනවා. එතකොට තමන් කැමති ප්‍රදේශයක අවුරුදු 5කින් පස්සේ තමයි එයාලට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය තියෙනවා. ඒකත් කියවලා බලන්න. දුම් කිරීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒවත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා කියවලා බලන්න. මෙතන ජොබ් පෝස්ට් එකක් තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙන ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලා බලන්න ඒක. මෙතනින් රැකියාවට අයදුම් ගන්න කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. මෙතන BOC බැංකුවේ වෙබ්සයිට් එකට එන්නේ. ඔයාලා මේක කෙලින්ම ලොග් වෙලා නැත්නම් මෙතන sign up යන්න. ඒකල ඔයාලා මෙතන තියෙන ෆෝම් එක ෆිල් කරගන්න. මම මෙතන නම් මගේ ඩීටේල්ස් ටික දීලා මම ෆිල් කරගන්නවා. ඔයාලත් ෆිල් කරගන්න. හරි ඔයාලත් මෙහෙම තමයි ෆෝම් එක ෆිල් කරාට පස්සේ ඉන්නේ. ඊට පස්සේ මේකේ අපේ ඊමේල් එක එනවා. මෙතන ඊමේල් එකක් එනවා. ඒක ක්ලික් කරන්න BOC bank. ඊට පස්සේ activate success sign in යන්න. ඊමේල් පාස්වර්ඩ් ගාලා log in. ඊට පස්සේ මෙතන තියෙනවා trainee staff
training staff assistant කියලා මෙතන තියෙනවා training staff assistant කියලා. එතන ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි යන්නේ. මෙතන තියෙනවා add to cart කියලා. ඒ හරියේ add to cart කියලා මෙතන ටික් එක දාගන්න. ඊට පස්සේ apply කියලා තියෙනවා. apply එක ඔබන්න ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ details ටික ඉල්ලනවා. Mr. Mrs. එහෙම මෙතන initial ඔයාලා වාසනම ඉල්ලනවා. last name ඉල්ලනවා. මේවා ටික ඉල්ලනවා. ඔයාලගේ birthday එක, address එක, line දෙකක් තියෙනවා නම් දෙවෙනි line එකට දාගන්න. town එක, postal town එක මෙතෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ district එක ඔයාලගේ district එක තෝරන්න. ඊට පස්සේ වැඩ කරන phone number එකක් දෙන්න. මෙතන mobile කියලා WhatsApp හරි මොනවා හරි ඒ වගේ number එකක් දෙන්න. මෙතන ඔයාලගේ email එක දෙන්න. එතන ඉගෙන වැදගත් යන්නේ. ඊපස්සේ මෙතන NIC number එක දාන්න. මෙතනින් දාන්නේ nationality ශ්‍රී ලංකන් කියලා දෙන්න. එතන examination details සිංහල ඉංග්‍රීසි. ඔයා එක්සෑම් කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියලා අහනවා. ඊට පස්සේ මෙතන save කරලා දෙන්න, apply දෙන්න. මේ ටික තමයි mainly මේකෙන් දෙන්න තියෙන්නේ. ඔයාලා මේ ටික හරියට apply කරොත් ඔයාලට chance එක ලැබෙයි. හරියට කරගත්තොත් අද මේක තමයි අපි ගෙනාපු vacancy එක. මේ වගේ දිගටම vacancies බලන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ පහළ අපේ channel වල links දාලා තියෙනවා. ඒවට join වෙන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න subscribe කරලා පහළ තියෙන bell icon එක all දාගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.